Hello guys, welcome back to Thailand again. ඔන්න මට ආයමත් ෆ්ලයිට් එකක් තිබුණා June 19th උදේ හරියටම 7:05ට බෝඩ් වෙන්න තිබුණා ෆ්ලයිට් එකේ. So early morning 4:30 අපි ගෙදරින් පිටත් වෙලා ආවා. මේ පාරට මං යන්නේ වැකේෂන් නෙමෙයි, වැකේෂන් එකටත් වැඩිය ගොඩක්ම ඉම්පෝර්ටන්ට් වැඩකට තමයි මම යන්නේ. So ඉස්සරහට ඔයාලට දැනගන්න පුළුවන් මම මොකටද ගියේ, මොකටද යන්නේ, මොකක් සම්බන්ධවද යන්නේ කියලා. So කුයිනාෂි එක දිගටම ඉන්නවා නම් ඔයාලට දැනගන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. So මේ පාර ට්‍රිප් එකට තව එක්කෙනෙක් එකතු වුණා. ඒ තමයි මගේ ස්ටාෆ් එකේ ගර්ල් කෙනෙක්, අපේ මදු. So එයාත් මාත් එක්ක එකතු වුණා මේ ට්‍රිප් එක යන්න. මොකද මට අනිවාර්යයෙන්ම එක්කන් යන්න සිද්ධ වුණා. So ලංකාවේ ටයිම් එකෙන් 7:05 වෙද්දී අපි බෝඩ් වෙලා. So එහෙ ටයිම් එකෙන් මෙහෙ ටයිම් එකෙන් මම දැන් ඔයාලට වොයිස් දෙන්නේ මගේ ෆස්ට් ඩේ මම මෙහෙ ඉන්න. So මෙහෙ ටයිම් එකෙන් 12:30 වෙද්දී අපි ලෑන්ඩ් වුණා මේ රටට. So අපි අරන් තිබුණ මේ පාර ස්ටුඩියෝ එකක් මෙන්න මේ විදිහටම ස්ටුඩියෝ එකේ තිබුණේ. ඉතින් මට හිතුණා එකම වීඩියෝ එකෙන් ඔක්කොම කවර් කරන්න ඕනේ කියලා. මොකද මට වෙන වෙනම වීඩියෝස් කරන්න මේ වැකේෂන් එක නෙමෙයි මේ පාර ආපු ගමනේදී බැරි වෙනවා වීඩියෝස් ගේන්න හරියට. මොකද මම තාමත් පරණ වීඩියෝස් කිසිම දෙයක් ඔක්කොම හරියට අප්ලෝඩ් කරලා ඉවරත් නැති නිසා. So මෙන්න මේ විදිහට තමයි අපේ ස්ටුඩියෝ එක තිබුණේ. චූරිච් කිචන් එකක් තිබුණා, ලිවිං ස්පේස් එකක් තිබුණා. එතකොට වෝඩ්‍රෝබ් එකේ අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම තිබුණා. So රූම් එක සෙපරේට්ව තිබුණා. So චූටි වොෂ්රූම් එකක් මෙන්න මේ විදිහට තිබුණා. So මේ පාර අපිට අපේ ස්ටුඩියෝ එක on sharp time හම්බුණා. So අපි රූම් එකට ආවිලා ලගේජස් ඔක්කොම දාලා අපි යන්නේ මේ අපේ කෑම එක ගන්න. මොකද මේ වෙද්දිත් අපි ලන්ච් එකවත් කිසිම දෙයක් අරන් තිබුණේ නැහැ. හැබැයි කොහොමත් මෙහෙට ආවම තායිලන්ඩ් ආවම කොහොමත් කෑම ටයිමින් එක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් ඔයාලා තේරෙනවනේ මෙහෙ ඉන්න දවස්වල තියෙන බිසි එක අනුව එහෙම වෙන්නේ නැතුව බෑ. So හැමදාම වගේ මේ පාරත් අපි ආපු ගමම තෝරගත්තේ අපි හැමදාම සුපුරිදි අපි කෑම කන ජිරකානික තවා. So ජිරකානිකට හැවෙලා කෑම කාලා ඊට පස්සේ ආපහු පොඩ්ඩක් අපි එළියට රවුමක් ගියා. තව ෆ්‍රයිඩ් රයිස් එකත් ඇන්ඩ් ටොම් යම් එකත් අපි බිව්වා හැමදාම වගේ. ඉතින් ආපහු ලස්සන වීඩියෝ එකකින් ආලා මොම හම් වෙනකන් හැමෝටම සුබ දවසක්. Have a nice day. අදින් පරිස්සමින් ඉන්න ඕන. ආදරේ හසතරම්.